2025 අලුත්ම ඉම්පෝර්ට් කරපුවා Hummer H1 එකක් තියෙනවා මිලිටරි version එකක් full remote control hobby grade එක. බලන්න ඉතින් වාහනේ කොහොමද කියලා light blink වෙන්න දාලා තියෙන්නේ. මේකේ original LED bar එකකුත් එනවා උඩ. මේ crash bar ඔක්කොම එනවා. ඇත්ත වාහනේ විදියටම ඇත්ත වාහනෙන් 12න් එක size එක. මේකේ දිග තියෙනවා ඉතල size එක බලලෙමු. දිග තියෙනවා අඩියකට වඩා දිගයි. මෙන්න මෙතනටම මෙතන ඉඳලා මෙතනට ගත්තොත් සෙන්ටිමීටර් 30යි. මෙතනට සෙන්ටිමීටර් 38යි. සෙන්ටිමීටර් 38ක් දෙකයි කියන්නේ අඩියකට වඩා ලොකුයි වාහනේ. full proportional ස්ටියරින් අපිට ඕන ගානට මෙහෙම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපි කපන ගානට තමයි වාහනේ කැපෙන්නේ. ඒකයි ප්‍රොෆෙෂනල් කියන්නේ. 4 wheel වැඩ කරන්නේ all time 4 wheel diff lock. මෙහෙම ස්පීඩ් එක අපිට දෙන ගානට වාහනේ කොහොම ස්පීඩ් එක ඕන ගානට මෙතනින් ඇක්සලරේටින් අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට මෙතන වෙනම නොබ් එකක් තියෙනවා ආයි ස්ටියරින් රේට් එක හදන්න. ආයි රිමෝට් එකේ දීලා තියෙන ඔප්ෂන් එකක් මෙහෙම wheel alignment හදන්න අපේ ගොඩක් අනිත් ආර්සෙලත් ඒ ඔප්ෂන් එක තියෙනවා. මේකේ විශේෂ දෙයක් මෙන්න මේ LED bar එක ඔරිජිනල් එන එක. මෙන්න මෙතන තියෙන LED bar එක. අනිත් එක තමයි වාහනේ හරවන පැත්තට මෙන්න මේ turn signal එක automatic වැඩ කරනවා. මේ විදිහට. ඔන්න බලන්න rear appearance එක වාහනේ military version එකක් ඒ විදිහටම ඩිසයින් කරලා තියෙනවා. spare wheel එක මෙන්න මෙතන මේ උඩ mount කරලා තියෙනවා. මේ tires ඔක්කොම rubber. දැන් මේ ස්පෙයා වීල් එක ගලවලා මෙතෙන්ට යූස් කරන්න ඒ වගේ ඔක්කොම පුළුවන්. එතකොට අනිත් එක තමයි මේකේ හැම ස්පෙයා පාර්ට් එකක්ම ආෆ්ටර් මාකට් ගන්න තියෙනවා. ටයර් එකේ, එලොයි වීල් එකේ, රිම් එකේ ඔක්කොම ඉඳලා chassis parts ද body parts ද ඔක්කොම ආෆ්ටර් මාකට් ගන්න තියෙනවා. මේකේ අනිත් දේ තමයි මෙන්න මේ යට chassis එක බලන්න ඇත්ත වාහනේ වගේම තමයි මේවයි තියෙන්නේ. අර කලින් RC වගේම මෙතන gear box එක, drive shaft ඒ ඔක්කොම තියෙනවා. මේකේ drive shaft එක original යකඩෙන් ඇවිල්ලා තියෙනවා. අපි අනිත් ගොඩක් RC වල මේක අප්ග්‍රේඩ් කරනවා. drive shaft එක හොඳ strong වෙන්න 4 wheel මඩේ යද්දි එළියේ ගල්උඩ යද්දි මේක හොඳට හයියට තියෙන්න ඕනේ. ගොඩක් ඒවා අප්ග්‍රේඩ් කරන පාර්ට් එකක් තමයි ඒක. මේකේ original metal ඇවිල්ලා තියෙනවා. මේ chassis railings එහෙම ඔක්කොම servo ඒ විදියටම තියෙනවා. රිමෝට් එක තමයි මේ තියෙන්නේ. රිමෝට් එකේ light control වලට ඒ වෙනම බටන් එක, එතකොට string trim එක, throttle driving rate එකේ ඔක්කොටම buttons දීලා තියෙනවා. සාමාන්‍ය මීටර 150 200 විතර දුර මේක වැඩ කරනවා. දැන් crawlers ගන්න ගොඩක් දුර යවන්නවත් නෙමෙයි, ළඟ ඉඳලා performance බලන්න. මේක මඩේ ඒ ඕන තැනක යන්න පුළුවන්. මේ රෝද වැහෙන මට්ටමට වගේ වතුර යන්නත් පුළුවන්. full performance වාහනයක්. suspension අනිත් එක මේවා suspension upgrade කරන්නත් පුළුවන්. මේ original එන suspension එක උඩ ළඟට අවිල්ලා බලන්න. මෙන්න මේ වගේ හොඳ suspension original එන level එක හොඳට තියෙනවා. මේ interior තියෙනවා red interior තියෙන්නේ. ඇතුළ පේනවා අපිට වාහනේ වීදුරු වලින් ඒ වගේ ලස්සන design කරලා තියෙනවා. පිටිපස්සේ මේ කේසින් එක මේක මෙහෙම එළියට ඇදලා තමයි මේක තමයි battery compartment එක තියෙන්නේ. rechargeable batteries එන charging cable ඔක්කොම එනවා. ඊට අමතරව දැන් මේක සාමාන්‍යයෙන් එක charge එකකින් එක දිගට පැයක් වගේ පදින්න පුළුවන් මේ එන batteries වල. අපිට ඕනේ නම් running time එක වැඩි කරගන්න අපි ගාව extra batteries තියෙනවා. වෙනම ගන්න පුළුවන්. ඒ high capacity battery තියෙනවා. සාමාන්‍යයෙන් පැය දෙක වගේ running time එක තියෙන batteries තියෙනවා. ඉතින් මේක තමයි Hummer H1 model එක. තව RC එක එක වගේ නම් ඉස්සරහට මේ අලුතෙන්ම බහැපු වණ්ඩියක් තමයි Hummer H1 එක.